හායි යාළුවනේ. ඉතින් කොහමද? ඉතින් වෙනදා වගේම අදත් ආදරෙන් සාදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද vlog එක Q&A එකක්. ඒ කියන්නේ ගොඩක් අය මගෙන් අහලා තිබුණු ප්‍රශ්න වගේ එකට ඕන්න අද උත්තර අරගෙනයි ආවේ. ඉතින් ඒක පළවෙනි එක තමයි ඔයගේ ගම කොහෙද? සිතුමනික කියන්න බලන්න. මනික කියන්න. ගම කොහෙද? අපි බලංගොඩ. ඒ කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන බලංගොඩ කියලා ටවුන් එකක්. අන්නේ ටවුන් එකේම නෙමෙයි ගෙවල්. ටිකක් ගමකට වෙන්න තියෙන්නේ. ඉතින් ඔන්න තව අහලා තිබ්බා මගේ ඉස්කෝලේ කොහෙද කියලා. එතකොට ඉස්කෝලේ අපේ ගමේ ඉස්කෝලේ මුලින් O level වෙනකන් ගියේ. ඊට පස්සේ බලංගොඩ සෙන්ට්‍රල් එකේ A level කරා. ඊට පස්සේ ජයවර්ධනපුර කැම්පස් එකේ ඩිග්‍රී එක කරේ මැනේජ්මන්ට් වලින්. ඊට පස්සේ ඉගෙන ගත්තේ නැහැ. එච්චරයි ඔන්න අධ්‍යාපන සුදුසුකම්. තව මනික කියන්න බලන්න. ඉතින් තව ඉතින් අන්න මං පෝස්ට් එකක් දැම්මනේ මොනවද අහන්න තියෙන දේවල් කියලා. ඉතින් ඒකේ තව දාලා තිබ්බා. වයසත් අහලා තිබුණා. වයස ඔයගොල්ලෝනේ හිතා ගන්නකෝ මේ දැන් ඔන්න බැඳලා මට ලොකු බබාට අවුරුදු 5යි. මේ පොඩ්ඩක් මාස 7යි. එතකොට කියන්නේ A level කරලා කැම්පස් එකේ අවුරුදු 4ක් ඉඳලා ආවම වයස කීයක් විතර ඇද්ද දැන්? කියන්න බලන්න කොච්චරක් විතර තියෙනවද කියලා වයස. ඉතින් බලලා කියන්නකෝ. හරි. ඉතින් ඔන්න මේ ඒ අතරදී මං කියන්න මොන වගේ දුක සැප හොයලා බලපු යාළුවෝ ගොඩාරියක් හිටියා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි කියලා කියනවන්න. අයි යොමත්. ඉතින් ඔන්න යනවා මම පස්සේ ඔන්න ගන්නයි. හරි ඔන්න ඉතින් ආයෙත් ආවා. ඊට පස්සේදී ඉතින් ඔන්න ගොඩක් අය අහලා තිබ්බා ඔයා කල්ලි තියෙන කෙනෙක්ද එහෙම කියලාත්. ඇත්තටම කල්ලි තියෙන කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍ය ජීවිතයක් මාධ්‍යත කරන්නේ. මේ දන්සලක් දෙනවා කිව්වට ඉතින් මේ ඒක මේ දන්සල් දෙන්නේ මේ අනේ ඉතින් මේ හොය බලන්නකෝ යාම තරම්ම කියලා. ඉතින් මේ සල්ලි තියෙන කමකට දන්සල් දුන්නා නෙවෙයි. මං කිව්වනේ මම අර බිස්නස් එකක් කරා කියලා. ඒ බිස්නස් එක කරේ ඒකේ දැන් කරන්නේ නැති හන්දා. ඉතින් ඉතුරු රෙදි ටික තමයි මම දුන්නේ කට්ටියට. තව දෙන්නක් තියෙනවා. මේ ඉතින් මේ ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙම සල්ලිකාරයෙක් නෙවෙයි. ඉතින් අපි දෙන්න දුක් මහන්සියෙන් හැමදේම හම්බ කරගන්නේ. ඉතින් හම්බ කරනවා වගේම යෙදුනුත් කරනවා. එහෙම අන්න ඉතින් ඒකට උත්තරෙත් හම්බුණා. ඊළඟට මම මේ YouTube channel එක පටන් ගත්තේ මෙයා හම්බෙලා මේ ගෙදර ඉන්න කාලේ. හැමෝම වගේ දැන් YouTube channel කරනවනේ. ඉතින් මනත් හිතලා එකක් පටන් ගන්න ඕනි කියලා. ඒ නිසා තමයි පටන් ගත්තේ. vlogs දාන්න. ඒ කියන්නේ එක වයිතින් ඒක අපේ මතක සටහන් පුත් වෙනවා කවදා හරි.
ඒකටත් වටිනවා. ඒ වගේම කවදා හරි ඉතින් ආදායම උපයන්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන් නම් ඒකත් එහෙමයි. ඉතින් කොහොමින් හරි මමත් ඔන්න එකක් පටන් ගත්තා. ඔයගලන්ටත් හිතෙනවා නම් ඔන්න එකක් පටන් ගන්න. හරි. එතකොට ඔන්න ඊළඟ ප්‍රශ්නේ WhatsApp එකෙන් මට මෙසේජ් කරලා ආපු අයගේ. ඉතින් ඊට පස්සේ අහලා තිබ්බා ඔන්න ඉතින් ඊළඟට අහලා තිබුණා මගේ රැකියාව මම ඉතින් රැකියාවක් විදිහට ගවර්න්මන්ට් ජොබ් එකක් කරනවා මේ ඉතින් දැන් ඉන්නේ මැටර්නිටි ලීව් බබා හම්බෙලා හන්දා ඉතින් තව මාස 2ක් විතර තියෙනවා වැඩට යන්න ඉතින් අන්න තමයි ඒකත් තව මොනවද හරි ඉතින් තව අහලා තිබුණා පවුලේ විස්තර නම් ඉතින් දන්නවනේ මේ දැන් බබාලා දෙන්නේ මයි මහත්තයයි ඉන්නේ ගෙදර නම් තම මහත්තයගේ අම්මා ඉන්නවා ඔන්න ඔහමයි ඒ තාත් ඉතින් ඔන්න මං ගැන අහලා තිබුණා මේ බ්ලොග් එක ගෙනාවා එහෙනම් ඉතින් බලලා කමෙන්ට් එකක් දාලා තියන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මං ඉස්සරහට බ්ලොග්ස් ගේනවා එක ඒවා ඒ කියන්නේ ඔයගලන්ට වැදගත්කමක් තියෙන බොක්ස් තමයි මම ගේන්නේ බලමු නේද මොනවා හරි ඉස්සරහදී බලමුකෝ මොන හරි කරන්න හිතාගෙන ඉන්නවා මේ දාන්න